හිරුටෙක් ෆෝන් රිවිව් සම්බන්ධයෙන් කතා කරන මේ ප්ලේලිස්ට් එකේ මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ෆෝන් එක ගන්න කෙනෙක් ඉන්නවා නම් මේ ෆෝන් එක ගැන උනන්දු වෙන කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාට සෑහෙන්න වැදගත් වෙන ලංකාවේ පළවෙනි වතාවට පාවිච්චි කරපු කට්ටියගේ අත්දැකීම් සහ අදහස් මේ විදිහට කතා කරන ෆෝන් එකේ හොඳ නරක සියල්ලම මේ වීඩියෝ එකේදී කතා කරනවා. මේ ගැන අත්දැකීම් බෙදාගත්ත අය කිව්ව විදිහටම එයාලගේ අදහස් උපුටා ගැනීමක් විදිහට තමයි මම මෙතනදී අංක පිළිවෙලට එකින් එක කියන්නේ. මේ වීඩියෝ එකෙන් අපි බලමු Redmi 15 සහ Redmi 15C කියන ෆෝන්ස් වල මොන වගේ අදහසක්ද තිබ්බේ කියන එක. පළවෙනි අදහස විදිහට Redmi වල බේස් නම්බර් තියෙන. එහෙම නැත්නම් Redmi 14, 15, 13 වගේ වට යන එක වැඩි එච්චර හොඳ දෙයක් නෙවෙයි. Redmi එකකට යනවා නම් අඩුම තරමේ Pro version එකක් එහෙම නැත්නම් Note version එකකටවත් යන්න. Note version වලටත් වැඩිය Pro version හොඳයි කියලා තමයි ගොඩක් කට්ටිය කියන්නේ. ඒක නිසා ඒව තමයි වැඩිපුර දෙනෙක් මිලට ගන්න බලන්නේ. Samsung මේ බජට් එකේ තියෙන ඒවත් මිලට සාධාරණයක් වෙනවා කියලා කියන්න බෑ. මෙච්චර කල් පාවිච්චි කරන්න බෑ ලැග් වෙනවා වගේ ප්‍රශ්නක් තියෙනවා. Vivo එකෙත් මේ මිලට යන සාධාරණ ෆෝන්ස් තියෙනවා. මේකත් එක්ක සමානව තව යනවා Motorola කියන බ්‍රෑන්ඩ් එකත්. ප්‍රයිස් රේන්ජ් එකේ හැටියට software, hardware, camera, battery අතින් හොඳටම හොඳයි ඔය Motorola එකත්. හැබැයි ඉතින් ගොඩක් shop වලින් parts නැහැ කියලා සහ repair තමයි පොඩ්ඩක් අමාරු වෙන්නේ. දෙවෙනි අදහස විදිහට මේකත් එක්කම සමාන වෙනවා Honor එකේ X7C කියන එකත්. ෆෝන් එක high-යි, camera එක නම් ගොඩාක් quality නැහැ මේ තරමටම. සාමාන්‍යයෙන් Redmi, Honor අතර මේ එකම range එකේ ගත්තාම Redmi එකේ තියෙන කැම් එක ටිකක් හොඳයි වගේ ගතියක් තියෙනවා. හැබැයි Honor එකේ තමයි durability එක වැඩි සහ වැඩිපුරම හොඳ බැටරි එකක් එන්නේ. Oppo A5 series එකෙත් මීට වැඩි හොඳ කැම් එකක් තියෙනවා. වැඩි කාලයක් පාවිච්චි කරන්න බලාගෙන ගන්නවා නම් Honor කියන බ්‍රෑන්ඩ් එකකින් හොඳයි කියලා හිතෙනවා. තුන්වෙනි අදහස විදිහට Nubia වගේ ෆෝන් එකක් බලනකොට මේ Redmi කියන ෆෝන් එක ඉස්සරහින් ඉන්නවා. 15C එකක් මමත් පාවිච්චි කරන්නේ හොඳට පාවිච්චි කරනවා. හතරවෙනි අදහස විදිහට ගේම්ස් ගහනවා නම් මේ Redmi 15 සහ 15C කියන දෙකම අවුල්. ඒකට ගැලපෙන්නේ නැහැ කොහෙත්ම. පොඩි ගේම්ස් ගහන්න පුළුවන්. නමුත් ඒ ගහනකොටත් පොඩ්ඩක් ෆෝන් එක අවුල් වෙන ගතියක් තියෙනවා. Redmi 15 එකේ බැටරි එක හොඳයි 15C එකට වැඩිය. 15C එකත් හොඳයි. මමත් අරගෙන පාවිච්චි කරගෙන යන්නේ 15C එක. මේ වගේම සමාන්ට යන රේන්ජ් එකේ Infinix Hot 60i කියන එකත් ගන්න පුළුවන්. ඔයාගේ SIM වර්ගයට සිග්නල් අඩු පැත්තක ඔයා ටිකක් ඉන්නවා නම් මේ Redmi 15 සහ 15C series එක වැඩි හරියන්නේ නැහැ කියලා තමයි කියන්නේ. මොකද Redmi වල සිග්නල් ප්‍රශ්නයක් සමහර වෙලාවට ඇවිල්ලා තියෙනවා කියලා කියවෙනවා. පස්වෙනි අදහස විදිහට ෆෝන් එක හොඳයි බැටරි ලයිෆ් එක නම් කියන්න දෙයක් නැහැ. හොඳ බැටරි එකක් තියෙනවා. ලොකු කැපැසිටි එකක් තියෙන නිසා කැම් එක නම් ටිකක් විතර අවුල්. ඒ ගානේ හැටියට අනිත් Redmi ෆෝන් එක සංසන්දනය කරනකොට අවුලක් නැහැ. Apple Samsung quality එක ගන්න බෑ. ඉතින් Samsung මේ හා සම්මාන යන ගණන් තියෙන්නේ mid range හරි budget ෆෝන් හරි. ඒවත් ලොකු කාලයක් පාවිච්චි කරන්න බෑ. අවුරුද්දක් දෙකක් ගියාම හිර වෙන ගතියක් තියෙනවා. හැබැයි මේව නම් ඊට වැඩි කාලයක් පාවිච්චි කරගන්න පුළුවන්. Samsung වල mid range සහ budget ෆෝන් එච්චර ගන්නේ නැහැ. ඒව ටිකක් අවුල් වැඩි සහ මිලත් අධික වැඩි. මේ ෆෝන්ස් දෙකේම රත් වෙන ප්‍රශ්න නම් මුකුත් ගැන කියවෙන්නේ නැහැ. කැම් එකත් එහෙමටම කියලා අවුලක් නැහැ. ඉතින් ගෙවන ගානට සාධාරණයක් තියෙනවා. Redmi 15 එක try කරන්න 15C එකට වැඩිය හොඳයි. 15C කියන budget range එකේ Moto G35 5G කියන ෆෝන් එකත් මේ මිලට ගන්න පුළුවන්. ඒකත් ලොකු තරගයක් දෙනවා මේ ෆෝන් එකත් එක්ක බලනකොට. ටිකක් ඒක ඉස්සරහින් ඉන්නවා කියලා කියන්න පුළුවන්. නමුත් ඉතින් වැඩි ලංකාවේ මාකට් නැහැ. 6 වෙනි අදහස විදිහට ලැගින් ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ පොඩ්ඩක් හිර වෙන ගතියක් මේ ෆෝන්ස් දෙකේම තියෙනවා. low light වලදී face ID එක වැඩ කරන්නේ නැති ගතියකුත් තියෙනවා. මේකේ apps දෙක තුනක් එකවර open කරගෙන හිටපු ගමන් ටිකක් හිර වෙන ගතියක් තියෙනවා. මේ දෙකේම මේ flagship ෆෝන් එකක් use කරලා තියෙනවා නම් එහෙම නැත්නම් මීට වඩා හොඳ range එකේ ෆෝන් එකක් පාවිච්චි කරලා තියෙනවා නම් ඔයාට මේක හිර වෙනවා කියලා හොඳට දැනේ. එහෙම නැත්නම් ලොකු ගාණක් නැති වෙයි ඔයාට. 7 වෙනි අදහස විදිහට ගානේ විදිහට නම් කැම් එක හොඳයි. කැම් එක quality එක අඩුයි. හැබැයි ෆොටෝ එක ගත්තට පස්සේ AI වලින් ෆොටෝ එක ටිකක් හොඳ කරලා quality කරලා detail විදිහට අරන් දෙනවා. ඒකේ AI වලින් process වෙන එක. කැම් එක open කරලා තියෙද්දී නම් ලොකු quality එකක් බලා ගන්න බෑ. overall price එකත් එක්ක ඉතින් මේ ගානට හොඳයි. හිර වෙන ප්‍රශ්න නම් මටත් මේ ෆෝන් එකේදී මූණ දෙන්න හම්බුණා. ඒ හිරවීම ගොඩාක් ඔයාලට අවුල් නම් Note series එකෙන් ෆෝන් එකක් ගන්න මම අර කලින් කිව්වා වගේ. එහෙම නැත්නම් Pro series එකෙන් ඒවා තමයි හොඳ. මේවා නම් බජට්ම රේන්ජ් එකේ. ඒ කියන්නේ ඒ 15 series එකෙත් අඩුම ටික තමයි ඔය 15 සහ 15C කියන්නේ. Redmi 15 එක සාමාන්‍යයෙන් හොඳයි 15 C එකට වැඩිය. 15C එකට වැඩිය පොඩි ගාණක් වැඩිත් වෙනවා. 15 එකට වැඩිය 15C එක ටිකක් හිර වෙන ගතිය වැඩි. 15C එකයි Samsung A07 එකයි එක ගානේ යන එකක්. හැබැයි ඒකෙන් නම් ඉස්සරහින් ඉන්නේ Samsung A07 එක. මොකද මේ Samsung A07 එකේ chipset එක ටිකක් විතර හොඳයි. මේවා ඉතින් අවුරුදු 4-5ක් පාවිච්චි කරන්න පුළුවන් ඒවා නෙවෙයි. Samsung එක performance අතින් ඒ අතින් ඉස්සරහින් ඉන්නවා කියලා කියන්න පුළුවන්. features වගේ අතින් නම් Redmi එක තමයි. නමුත් ඉතින් Samsung එකේ price එක චුට්ටක් විතර වැඩි. Redmi වල signal අවුලකුත් එනවා මේ phones වල. සමහර කට්ටියට ඒවා පාවිච්චි වෙද්දී ඇවිල්ලා තිබ්බා. පාවිච්චි කරගෙන ටික කාලයක් යනකොට ඒවා වැඩි වෙන කතාවක් තමයි සමහරු කියන්නේ. ඒක නිසා signal ගොඩාක් අඩු තැන් වල ඔයා නිතරම ගැවසෙනවා නම් මේ phone එක පොඩ්ඩක් බලන්න. සමහරවිට phone එක රත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් signal එනවා යනවා calls cut වෙනවා වගේ දේවල් ඇති වෙන්න පුළුවන්.
අටවෙනි අදහස විදිහට normal day to day පාවිච්චියට හොඳයි. වැඩි හිටි කෙනෙකුට උනත් හොඳයි. නිතරම පට්ට ගහලා ලොකු වැඩ පාවිච්චි කරන්නේ නැත්නම් මේක අවුලක් නැහැ. මේ 15 සහ 1500කේම පොඩක් 5G version එකක් තියෙනවා නම් බලලා ඒක ගන්න. 5G ආපු series එක මේකට වැඩිය හොඳයි කියලා ගොඩක් තැන්වල කියවෙනවා. මේකත් එක්ක සංසන්දනය කරනකොට Redmi 15 එකට එන්නේ 7000 mAh බැටරි එකක්. අනිවාර්යෙන් බැටරි එක දවසක් දෙකක් හරි තියාගන්න පුළුවන්. hard use කරත්. බැටරි එක නම් ගොඩක් කට්ටිය හොඳ කියලා දාලා තිබ්බා. 9 වෙනි අදහස විදිහට Redmi 15 කරම මාස දෙකක් විතර වෙනවා. පොඩි lag එකක් තියෙනවා. පොඩ්ඩක් ඉර වෙන ගතිය. බැටරි එක නම් හොඳයි. ටිකක් shape 15 එකේ 15 එකේ තමයි බැටරි වැඩි. මේ ෆෝන් පාවිච්චියට සුදුසුයි. ගේම් වලට නම් සුදුසු නැහැ. ආවට වැඩි පොඩ්ඩක් මිල ගන්න වැඩි වුණා කියලා දාලා තිබ්බ රුපියල් 10000ක වගේ ආසන්න මිලනේ. මොකද මෙමරි සහ RAM ප්‍රශ්න ගොඩක් ආපු නිසා. Redmi වල සාමාන්‍යයෙන් ගන්නවා නම් 4GB RAM එහෙම ගන්න යන්න එපා. අඩුම 6GB එහෙම නැත්නම් 8GB RAM එකක්වත් ගන්න. 128GB ස්පේස් නැතුව 256 වගේ වන්න තියෙනවා නම් හොඳයි. ඊට අඩු ඒවා ගොඩක් වෙලාවට ගන්න එපා. සමහර වෙලාවට කොච්චර RAM එක ලොකු වුණත් ටික කාලයක් යනකොට ස්ලෝ වෙන ගතියක් මේ Redmi වලට ආවෙනිකව තියෙනවා කියලා ෆෝන් පාවිච්චි කරන කට්ටිය අතරේ අදහසක් තියෙනවා. 10 වෙනි අදහස විදිහට මම ගත්තේ RAM එක 6 එකක්. එතකොට 12 වෙනකම් වැඩි කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ස්පේස් එකත් එක්ක වැඩි කරලා ROM එක 128. දවස් දෙකක් තුනක් වගේ පාවිච්චි කරන්න පුළුවන් සාමාන්‍ය බැටරි එකකින් ෆෝන් එක අවුලක් නැහැ. කැමරාවත් ඉතින් ලොකුවට මට අවශ්‍යතාවයක් නැහැ. නමුත් කැමරාවේ සැලකිලි මට්ටම හොඳ තියෙනවා. හොඳ ෆොටෝස් ගන්න බෑ. ෆොටෝස් ගැනීම සහ වීඩියෝ කිරීම අතරින් බලාපොරොත්තු වෙනවා මේ ෆෝන් එක හරියන්නේ නැහැ කියන එක තේරෙනවා මේ ගානට. වෙන ඔප්ෂන්ස් ඇති. එහෙම නැත්නම් යූස් කරපු ෆ්ලැග්ෂිප් එකක් හරි normal brand එකක හොඳ එකක් ගන්න පුළුවන්. ගන්න පුළුවන් නම් ඔයා 5G series එකක් ගන්න. 15 සහ 15C අතරින් දෙකෙන් හොයනවා නම් 15 එක වැඩිපුර ගන්න පුළුවන්. ඒ වගේම Samsung වලින් ගන්නවා නම් Samsung A07 ළඟදී ආපු එකත් හොඳයි. ඔයාලට මේ 15 series එකේ Note හරි Pro හරි versions ගන්න පුළුවන් නම් ඒකත් වඩාත් දුරට හොඳයි මීට වැඩිය. මේ ෆෝන් එකේ සමහර කට්ටිය මම දැක්ක versions දාලා දෙනවා global version, Chinese version කියලා. China හරි global version එකක් හරි කියලාමයි මම හිතන්නේ හොඳයි කියලා. Europe version එකක් ගත්තට ගැලපෙන්නේ නැති වෙයි. මොකද ඒවා ඒ රටවල වලට customize කරලා තියෙන්නේ. සමහරවිට signal ප්‍රශ්න වගේ ඒවා ඒ කට්ටියට එනවා වෙන්නත් පුළුවන්. එහෙම ගන්නවා නම් හොඳයි. warranty claim කරනකොට නම් TRCSL approve තියෙන එකක් හරි Gen X හරි Advance හරි seller warranty තියෙන ඒවා විතරයි ගොඩක් වෙලාවට හරි විදිහට claim කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ අදහස් තමයි තිබ්බේ Redmi 15 සහ 15C ෆෝන් එක සම්බන්ධයෙන්. මේ අදහස් ගොඩක්ම අරන් තියෙන්නේ අත්දැකීම් තියන අයගෙන් වගේම ෆෝන් එක පාවිච්චි කරපු අයගෙන්. එයාලගේ අදහස් වලිනුත් බහුතර දෙනෙක් පොදුවේ කිව්ව කරුණු තමයි මේ වීඩියෝ එකේදී අන්තර්ගත වෙන්නේ. ඔයාලත් මේ ෆෝන් එක ගැන මොනවා හරි දන්නවනම් මේ කිව්ව දේවල් ඇත්ත නැත්තද කියලා දන්නවනම් අනිවාර්යයෙන්ම මේකට කමෙන්ට් එකක් දාගෙන යන්න. වියදම් කරලා ෆෝන් එකක් ගන්න බලන් ඉන්න කෙනෙකුට අනිවාර්යයෙන් මේක වැදගත් වෙයි. ඉතින් මේ වගේ ෆෝන් රිවිව් සම්බන්ධයෙන් වගේම එදිනදා තාක්ෂණික වීඩියෝස් ගැන සියලුම වීඩියෝස් එකම channel එකකින් බලා ගන්න කැමති නම් අපේ channel එක subscribe කරලා එකතු වෙන්න කියලා මතක් කරනවා.